2026 ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ මූලික වටේ ඉතාමත් තියුණු තරඟයක් රාජස්ථාන රොයල් කණ්ඩායම සහ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම අතර නිමවටපත් වුණා. මේ තරඟයේ ජය රාජස්ථාන කණ්ඩායමට ප්ලේ ඔෆ් වටේ සඳහා සුදුසුකම් ලැබීමට ඉතාමත් වැදගත් වුණා. දසුන් චානකද රාජස්ථාන කණ්ඩායම වෙනුවෙන් අද දිනේදී ක්‍රීඩා කරන ලැබුව අතර ඔහුගෙන්ද විශිෂ්ට සේවාවක් කණ්ඩායම වෙනුවෙන් ඉටු වුණා. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවර පහර දීම සඳහා පැමිණි රාජස්ථාන කණ්ඩායම පන්දුවර 20 අවසානයේදී කඩලු 8කට ලකුණු 205ක් ලබා ගත්තා. පසුගිය තරඟවලදී ඉතාමත් සාර්ථක ඉනිම් ක්‍රීඩා කළ සූර්යවංශිට මේ තරඟයේදී ලබා ගැනීමට හැකි වුණේ පන්දු 6කින් ලකුණු 4ක් පමණයි. ජයිස්වාල් පන්දු 17කින් ලකුණු 27ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට 6 පාරවල් 3ක් සහ 4 පාරක් ඇතුළත්. ජරෙල්ද පන්දු 26කින් ලකුණු 38ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට 6 පාරවල් 2ක් සහ 4 පාරවල් 3ක් ඇතුළත්. නායක රියම් පරාග් ලබා ගත්තේ පන්දු 8කින් ලකුණු 14ක් පමණයි. ඔහුගේ ඉනිමට 6 පාරක් සහ 4 පාරවල් 2ක් ඇතුළත්. මේ තරඟයේදී දසුන් ශානක විශිෂ්ට 6 පාරවල් 3ක් සමගින් පන්දු 15කින් ලකුණු 29ක් ලබා ගත්තා. ෆ්‍රාචර්ද පන්දු 15කින් ලකුණු 32යි. ඔහුගේ ඉනිමට 6 පාරවල් 3ක් සහ 4 පාරක් ඇතුළත් වුණා. රාජස්ථාන කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල හා දෙවන කඩුල්ල ලකුණු 33 දීත්, තුන්වන කඩුල්ල ලකුණු 54 දීත්, හතරවන කඩුල්ල ලකුණු 99 දීත්, පස්වැන්න ලකුණු 119 දීත්, හයවැන්න ලකුණු 139 දීත්, හත්වන කඩුල්ල ලකුණු 174 දීත්, අටවන කඩුල්ල ලකුණු 175 දීත් දැවී ගියා. දවා ගැනීම අතින්ගත කළ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවර 4 යවා ලකුණු 43ක් ලබා දී කඩලු 2ක් ලබා ගැනීමට දීපක් ජහල් සමත් වුණා. අදුල් තාකූර්ද පන්දුවර 4 යවා ලකුණු 41ක් ලබා දී කඩලු 2ක් ලබා ගත්තා. මුම්බයි කණ්ඩායමේ ප්‍රධානතම වේගවන්ත යවන්නා ලෙස ක්‍රීඩා කරන ජස්ප්‍රීත් බුම්රා මේ තරඟය සඳහා ක්‍රීඩා කරනු ලැබුවේ නැහැ. ඒ අනුව මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට ලකුණු 206ක දැවැන්ත ඉලක්කයක් හිමි වුණා. මේ ඉලක්කය හඹා යාම සඳහා පැමිණි මුම්බයි කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුණේ පන්දුවර 20 අවසානයේදී කඩලු 9ක් දැවි ලකුණු 175ක් පමණයි. රෝහිත් ශර්මාට අද දිනේදී කිසිදු ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. රිකට්සන් පන්දු 7කින් ලකුණු 12යි. ඔහුගේ ඉනිමට 6 පාරක් සහ 4 පාරක් ඇතුළත් වුණා. විල් ජැක්ස් පන්දු 18කින් ලකුණු 33යි. ඔහුගේ ඉනිමට 6 පාරවල් 2ක් සහ 4 පාරවල් 3ක් ඇතුළත් වුණා. නායක හාර්දික් පාණ්ඩයා පන්දු 15කින් ලකුණු 34යි. ඔහුගේ ඉනිමට 6 පාරවල් 2ක් සහ 4 පාරවල් 3ක් ඇතුළත් වුණා. මුම්බයි කණ්ඩායම වෙනුවෙන් ඉතාමත් සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ සූර්යකුමාර යාදව් පන්දු 42කින් ලකුණු 60යි. ඔහුගේ ඉනිමට 6 පාරවල් 4ක් සහ 4 පාරවල් 3ක් ඇතුළත් වුණා. අදුල් තාකූර් නොදවී පන්දු 11කින් ලකුණු 10යි. රාජස්ථාන කණ්ඩායම වෙනුවෙන් ඉතාමත් විශිෂ්ට පන්දුවකට නිරත ජස්රාජ පන්දුවර 4 යවා ලකුණු 17ක් පමණක් ලබා දී කඩලු 3ක් ලබා ගත්තා. දසුන් චානකද ලකුණු 21ක් ලබා දී පන්දුවර 2ක් යොමු කරනු ලැබුවා. නමුත් ඔහුට කිසිදු කඩුල්ලක් ලබා ගැනීමට හැකි වුණේ නැහැ. මුම්බයි කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල ලකුණු 0 දීත්, දෙවැන්න ලකුණු 18 දීත්, තුන්වන කඩුල්ල ලකුණු 24 දීත්, හතරවන කඩුල්ල ලකුණු 38 දීත්, පස්වන කඩුල්ල ලකුණු 101 දීත්, හයවන කඩුල්ල ලකුණු 149 දීත්, හත්වන කඩුල්ල ලකුණු 152 දීත්, අටවන කඩුල්ල ලකුණු 158 දීත්, නවවන කඩුල්ල ලකුණු 167 දීත් දැවී ගියා. ඒ අනුව මේ තරඟයෙන් ලකුණු 30ක ඉතාමත් විශිෂ්ට ජයක් රාජස්ථාන රොයල් කණ්ඩායම ලබා ගත්තා. ඔවුන් ලබාගත් මේ ජය සමගම පංජාබ් කිංස් සහ රාජස්ථාන අතර දෝලනය වෙමින් තිබූ සුපිරි 4 දෙනා රටේට පිවිසීමට තිබූ අවස්ථාව රාජස්ථාන කණ්ඩායමට හිමි වුණා. ඒ අනුව මේ වන විට ප්ලේ ඔෆ් වටේ සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම් 4ම තේරිපත් වී අවසන්. එම කණ්ඩායම් වන්නේ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම, සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම සහ රාජස්ථාන රොයල් කණ්ඩායමයි. මූලික වටේ ක්‍රීඩා කිරීමට තිබෙන අවසාන තරඟය කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා. මෙම කණ්ඩායම් දෙකම මෙවර IPL තරඟාවලින් ඉවත් වී අවසන්. ඒ අනුව ඉවතට විසූ අනිකුත් කණ්ඩායම් වන්නේ පංජාබ් කිංස් කණ්ඩායම, චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම, මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සහ ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායමයි. ප්ලේ ඔෆ් වටේ ප්‍රථම තරඟය රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර සහ ගුජරාට් කණ්ඩායම අතරත්, දෙවන තරඟය සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් සහ රාජස්ථාන රොයල් කණ්ඩායම අතරත් පැවැත්වෙනවා. මේ පිළිබඳව තවත් විස්තර බොහොමයක් දැන ගැනීමට රැඳෙන්න අපේ නාලිකාව සමගින් දිගටම. මෙවැනි තොරතුරු ඉතාමත් ඉක්මනින් දැන ගැනීමට අපේ channel එක subscribe කරලා තියාගන්න. තවත් වීඩියෝ එකකින් ඉතාමත් ඉක්මනින් හමු වෙන්න බලාපොරොත්තු වෙන්න. දැනට සමුගන්නවා සියලු දෙනාටම ජයග්‍රාහී සුබ දවසක් වේවා.